හොඳයි. අපි හැමෝම මල්වලට හරිම කැමතිනේ නේද? ඒකේ ලස්සන සුවඳ පාට ඒත් කවදා හරි හිතලා තියෙනවද ඒ ලස්සන පෙනුමට යටින් ඊට වඩා ගොඩක් ගැඹුරු හරිම වැදගත් රහස් මෙහිමක් තියෙනවා කියලා. අන්න ඒ රහස් ජීවිතය ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් අපි කෙලින්ම කාරණාවට බහිමු. අපි මේ ආසාවෙන් බලන මල්වල ඇත්තම රස්සාව මොකද්ද? ඒක නිකම්ම සමනල්ලුවකේ කෘමින් ආකර්ෂණය කරගන්න එකද? නැත්නම් අපේ ගෙවතු ලස්සන කරන එක විතරද? උත්තරේ තමයි මේක. හිතනවට වඩා හරිම සරලයි ඒ වගේම හරිම ගැඹුරුයි. මලක තියෙන ප්‍රධානම ඇත්තටම කිව්වොත් එකම අරමුණ තමයි පළතුරු සහ බීජ හදන එක. වෙන විදිහට කිව්වොත් ඊළඟ ශාක පරම්පරාව බිහි කරන එක. හරි. අපි එහෙනම් මේක තව ටිකක් විස්තර කරගමු. මේ සම්පූර්ණ ක්‍රියාවලියම, ඒ කියන්නේ මලක් පිපෙන එකේ ඉඳන් වෙන හැමදේම මුළුමනින්ම කැපවෙලා තියෙන ශාක ලෝකයේ පැවැත්ම තහවුරු කරන්න. ඒ කියන්නේ අලුත් ශාකයක් නිර්මාණය කරන ඒ පුදුම වැඩපිළිවෙලට. දැන් අපි ටිකක් විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් මලක් කියන්නේ නිකන් දෙයක් නෙවෙයි. ඒක හරියට සුපිරිම ඉංජිනේරු නිර්මාණයක් වගේ. ඒකේ එකම පරමාර්ථය තමයි ඊළඟ පරම්පරාවට අවශ්‍ය බීජ තියෙන පළතුරක් හදන එක. ඔව්, මලක් පවතින්නෙම ඒ හේතුව නිසා. ඉතින් මේ වගේ ලොකු වැදගත් මෙහෙයුමක් කරන්න නම් විශේෂ උපකරණ ඕනනේ. අන්න ඒ වගේ මලකටත් Tamandama කියලා විශේෂ ටූල් කිට් එකක්. ඒ කියන්නේ මෙවලම් කට්ටලයක් තියෙනවා. අපි මේවට තමයි කියන්නේ ප්‍රජනන ව්‍යුහයන් කියලා. බලමුද ඒ මොනවද කියලා? මේකෙදි ප්‍රධාන කණ්ඩායම් දෙකක් වැඩ කරනවා. එක පැත්තකින් බීජ හදන්න ඕන කරන දේවල් නිෂ්පාදනය කරන පුරුෂ කොටස්. අනෙක් පැත්තෙන් ඒ හදපු දේවල් බාරගෙන ඒකෙන් බීජයකුයි පළතුරකුයි හදන ස්ත්‍රී කොටස්. ඊළඟ පරම්පරාව හදන්න නම් මේ දෙගොල්ලම එකතු වෙන්නම ඕන. හරි. දැන් ටූල් සෙට් එක ගැන අපි දන්නවනේ. එහෙනම් බලමු මේ ටූල්ස් පාවිච්චි කරලා කොහොමද ඇත්තටම අලුත් පැලයක් හැදෙන්නේ කියන සම්පූර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. මේ මුළු දේම වෙන්නේ හරිම සරල පියවර තුනකින්. මුලින්ම අර අපි කතා කරපු පුරුෂ සහ ස්ත්‍රී කොටස් එකතු වෙනවා. ඊට පස්සේ ඒ එකතු වුණාම තමයි බීජයක් හැදෙන්න පටන් ගන්නෙ. අන්තිමටම අර හැදෙන බීජය පරිස්සම් කරන්න ඒක පළතුරක් ඇතුළට වෙලා ලස්සනට ආවරණය වෙනවා. හරි. දැන් බීජ හැදිලා ඉවරයි. ඒත් වැඩේ ඉවර නෑ. දැන් තමයි තියෙන්නේ වැදගත්ම. අතරම කිව්වොත් හරිම උද්වේගකරම කොටස. ඒ තමයි ඒ හදිපු බීජ ලෝකෙට යවන එක. අපි මේකට කියමුද මහා බීජ පලායාම කියලා. මේකට විද්‍යාත්මකව කියන නම තමයි බීජ ව්‍යාප්තිය. සරලවම කිව්වොත් මේකෙන් වෙන්නේ හැදෙන බීජ අම්ම ගහෙන් ඈතට ගෙනියන එක. එතකොට තමයි අලුත් පැලවලට හැදෙන්න තැනක් ඉඩක් ලැබෙන්නේ. මේක නැතුව ශාකයකට පැවැත්මක් නැහැ. සෝබාදහම මේ වැඩේට පාවිච්චි කරන ක්‍රම නම් ඇත්තටම පුදුමයි. සමහර බීජ තියෙනවා සත්තුන් ගැංගේ ඇලිලා යනවා. නැත්තම් එයාලා කාලා වෙන තැනකින් එළියට දානවා. තව ඒවා හුළඟේ පාවෙලා යනවා. සමහරත් වතුරේ පාවෙලා යනවා. ඒ විතරක් නෙවෙයි, හිතන්නකෝ සමහර පැලෑටි තමන්ගේ බීජ පුපුරවලා ඈතට විසි කරනවා. මාරම වැඩක් නේද? ඉතින් ඔන්න ඔහොමයි සම්පූර්ණ කතාව. පොඩි මලකින් පටන් ගන්නවා, බීජයක් හැදෙනවා, ඒක කොහොම හරි ඈතට යනවා, අන්තිමේදී අලුත් පැලෑටියක් තමන්ගේ ජීවිතේ පටන් ගන්නවා. මේක තමයි සුබාදහමේ කවදාවත් නොනවතින කතාව. එහෙනම් පොඩ්ඩක් හිතන්න මේ මලක සම්පූර්ණ ජීවන චක්‍රයම. ඒ කියන්නේ ඊළඟ පරම්පරාව බේරගන්න සුබාදහම හදකු නියමම ගැලවීමේ සැලැස්මක් වගේ නේද?